ඔයාලා හැමෝටම අමතකුණ එයා. ඒ කවුද? ඒ තමයි Huawei brand එක. Huawei brand එක ඇයි අමතකුණා කියන්නේ? Huawei brand එක ඇයි මෙච්චර විශේෂ? ඇත්තටම මේක නැගිටින ගමන්ද? මොකටද මේකට කෙලවුනේ? විස්තර ගොඩක් කතා කරමු දැන්. ඉතින් මේ තමයි මිස්ටර් රම්බිදු. ඉතින් ඔයාලට කැමති සහ ඔයාලට වැදගත් කියන වීඩියෝ ගොඩක් ගැන ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, follow පාරක් දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් අපි කතා කරමු මේ මොකද්ද Huawei. අපේ මේ අලුතෙන් ෆෝන් ගන්න පොඩි සෙට් එක නම් Huawei කියන්නේ ලොකු බ්‍රෑන්ඩ් එකක් නොවෙන්න පුළුවන්. හැබැයි 2001 1999 ඔය වගේ කට්ටිය නම් Huawei කියන්නේ පට්ට ලොකු බ්‍රෑන්ඩ් එකක්. මොකද ඒ දවස්වල මාකට් එකේ ලීඩර්. ඔයාලට මතකයි ඩොනාල්ඩ් ට්‍රම්ප් මුලින්ම රාජ්‍යයට පත් වෙනකම් ලෝකෙ වැඩිපුර මේ කියන්නේ ලෝකෙ වැඩිම මාකට් ෂෙයා එකක් සහ වැඩිම සේල්ස් කරන බ්‍රෑන්ඩ් එක Huawei. Apple ලව පරද්දලා එයාලා ඉස්සරහට ආව විතරයි ට්‍රම්ප් පොඩ්ඩක් ටිපර් වුණා. ට්‍රම්ප් එයාලට සෑහෙන සම්බාධක දැම්මා. ඉතින් ඔය සම්බාධක වලින් මොකද උනේ? සම්බාධක වලින් Huawei ලාට සාමාන්‍ය ෆෝන් එක බ්‍රේන් එක විදිහට වැඩ කරන chip එක ඒක ගන්න බැරි වෙන. ඒ කියන්නේ TSMC ඔන්න ඔය කියන තායිවාන් සෙමිකන්ඩක්ටර් කියන කම්පැනියෙන් එයාලට ඕන කරන chips එයාලට ගන්න බැරි වෙනවා. ඒ තාක්ෂණයේ ඇක්සස් නැති වෙනවා. ඊළඟට Google Play Service නැති වෙනවා. ඉතින් ඔය ගොඩාක් issues ගොඩ ගන්න මේ වෙනවා. එම ලෝකේ 4G coverage එක වැඩිපුරම දෙන්න ප්‍රධාන දායකත්වයක් ගත්තේ Huawei company. 5G capabilities එකට ලොකු දායකත්ව කරගෙන යාලා පටන් ගත්ත ගමන් හිටියේ. යුරෝප් වල එහෙම 5G දීගෙන යන ගමන් තිබ්බ ප්‍රධාන කම්පැනිය Huawei. හැබැයි මේ බෑන්ඩ් එකත් එක්ක මෙයාට 5G වලට අදාළ වෙන chip, ඒ කියන්නේ TSMC එකෙන් ගන්න ඕන කරන chips ගන්න බැරි වෙනවා. ওই දේවල් එක්ක Huawei brand එකට සෑහෙන ලොකු ඉෆෙක්ට් එකක් කරනවා. ඉතින් ওই ඉෆෙක්ට් එකත් එක්ක යාලා සෑහෙන පස්සට යනවා. ඔය පස්සට ගියපු Huawei මේ වෙද්දි ලෝකේ පට්ටම බ්‍රෑන්ඩ් එකක්. ලෝකේ වැඩිපුරම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන් කරන බ්‍රෑන්ඩ්. Apple, Samsung ලා කැලේ ඒ වගේ 4 ගුණයක් විතර වැඩිපුර ප්‍රමාණයක් මෙයාලා මුදල් වෙන් කරනවා එයාලගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට. ඉතින් මෙයාලා මෙච්චර රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා දැන් මේ වෙද්දි Huawei Mate 80 Pro series එක එළියට දානවා. ඔය කාලේ Huawei P Pura 80 Ultra series එක එළියට දානවා. මම Pura 80 Ultra එක ගැන වීඩියෝ එකක් කරලා ඉතින් ඇත්තටම මේකේ සෑහෙන මෙච්චර කාලේ යුනික් කියලා කියන හැමදේම ෆෝන් එක දාම මේ ලොකු බැටරිය පොඩ්ඩක් වැඩි වෙලා පර්ෆෝමන්ස් චුට්ටක් කරිය. එහෙම නෙමෙයි. වෙනම ටෙක්නොලොජි වෙනම දේවල් ගොඩක් ගෙනල්ලා තියෙන ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් Pura 80 Ultra එක කියන්නේ ලෝකේ පළවෙනි වතාවට TSMC ඒ කියන්නේ අර අල්ට්‍රා වයලට් කියන්නේ පට්ටම කියන්නේ ඔක ලොකු ටෙක්නොලොජි මැනුෆැක්චර් කරන එකේ. ඉතින් ඒ කියන්නේ TSMC එකේ තියෙන තාක්ෂණය නැතුව ඊට පරණ version එකේ 12 නැනෝමීටර් වලට විතරක් යන්න පුළුවන් කියලා ලෝකයේ විහිං කියලා තිබ්බ මැෂින්ස් වලින් 7 නැනෝමීටර් chip එකක් කියලා දෙනවා. ඒක ඇත්තටම ලොකු ජයග්‍රහණයක් තාක්ෂණික වශයෙන් බලද්දී. ඒක මේ අපිට ලොකු ඒ කියන්නේ normal කෙනෙක්ට තේරෙන්නේ නැහැ. හැබැයි තාක්ෂණික ලෝකෙ ඉන්න කෙනාට ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අර විදියට 12 නැනෝමීටර් විතරක් කරන්න පුළුවන් කිව්ව එක 7 නැනෝමීටර් දක්වා යාලා හරි විදියට කියලා දෙන පල්ලෙහාට. ඉතින් ඒකෙන් යාලා 7 නැනෝමීටර් chip එක දාන Huawei Pura 80 Ultra එකට. ඒ මැදට යාලාගේ තමයි ලෝකෙ පළවෙනි වතාවට dual lens තියෙන එක ටෙලිෆොටෝ කැමරා එකක් ආවේ Pura 80 Ultra එකේදී. Huawei මං කියවනේ ලෝකෙ වැඩිපුරම research and development වලට මුදල් වියදම් කරන කම්පැනි කියලා. ඔයාලට මතක ඇති දැන් මේ ඇන්ටි කැඩෙන්නේ නැති ග්ලාස් කියලා තියෙන ටෙම්පර්ඩ් ග්ලාස් කියන ෆෝන් වල ඩිස්ප්ලේ එක කැඩෙන්නේ නැහැ කියන්නේ. ඕකේ ප්‍රධාන නිර්මාතෘ විදිහට Corning Gorilla Glass තමයි තිබ්බේ. හැබැයි Huawei ලා මේ ළඟදී හොයාගෙන Kulen Glass කියලා. ඒක තමයි ඔය ගොඩාක්ම හොඳට يعني හොඳම ශක්තිමත් ඩිස්ප්ලේ ස්ක්‍රීන් එකක් විදිහට මුලින්ම හදන්නේ Kulen Glass එක තමයි. Kulen Glass එකට අදාළ පේටන්ට් බලපත්‍රයෙන් තමයි ඊට පස්සේ අනිත් කම්පැනි යාලගේ Panda Glass අරම වගේ එක යාලට අදාළ ඒවා ඩෙවලොප්මන්ට් කරන්නේ. ඒ මැදට ලෝකෙ වැඩිපුරම පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් තියෙන කම්පැනියක් විදිහට Huawei හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ Huawei brand එක දැන් මේ වෙද්දි ලොකු තරගයක් දෙන ඇමරිකාවට. ඒ තමයි vehicle market, electric vehicle market එක ලොකු සෙල්ලමක් දාන brand එක තමයි දැන් මේ වෙද්දි Huawei. Huawei කියන්නේ දැන් මේ වෙද්දි phone, smart watch සහ network capability වලට අමතරව electric vehicle market එක ලොකු සෙල්ලමක් දාන කට්ටියක්. ඉතින් එයාලා මේ වෙද්දි චීනේ තියෙන ලොකුම luxury, හොඳම luxury කියන්නේ Mercedes Benz Maybach series එකේ තියෙන luxury feeling එක දෙන්න පුළුවන් තරම් සුපිරි වාහන දානවා. මේ මදිවට මෙයාලා Toyota ලත් එක්ක එකතු වෙලා චීනයට විතරක් මේවා කරපු. ඒ කියන්නේ මෙයාලා ඉන Toyota කම්පැනියෙන් තමයි ඒක ලොන්ච් කරන්නේ. බට් මෙයාලගේ chip සහ මෙයාලගේ තාක්ෂණය පාවිච්චි කරලා ලොකු හොඳ affordable price එක වාහන සෙට් එකකුත් මෙයාලා Toyota ලත් එක්ක එකතු වෙලා එළියට දාන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙද්දි Huawei ලාගේ ලොකු comeback එකක් දෙනවා. ඒ කියන්නේ මෙයාලා එයාලට ඕන කරන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට අර Google සර්විස් එක තහනම් වුණාට පස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ඕන කරන සල්ලි නැතුව ඉද්දී ඩොලර් බිලියන 15කට එයාලගේ හොන බ්‍රෑන්ඩ් එක විකුණා. ඉතින් ඔය විකුණලා ඊට පස්සේ ඒ සල්ලි වලින් එයාලා يعني එයාලට
දැන් ෆෝන් මැනුෆැක්චර් කරන්න තාක්ෂණය නැති වෙද්දී ඒ කියන්නේ ඇක්සස් නැහැ ගොඩක් දේවල්වලට. ඊට පස්සේ යාලා පටන් ගන්නවා wearable ඒ කියන්නේ ස්මාර්ට් වොචස්, hand free, ඊට පස්සේ sound bar ඔය ගොඩක් දේවල් හදනවා. ඒවා පට්ට quality. ඇත්තටම පට්ට quality. ලංකාවේ මේ වෙදි තියෙනවා. ඉතින් මේ හිස ඔසවන Huawei brand එකේ සෑහෙන මේ ළඟදී ලංකාවට launch වෙන තියෙන Huawei GT6 watch එක. ඉතින් මේ වගේදී සෑහෙන ඒ කියන්නේ ඩයිව කෙනෙක්ට ගැලපෙනා වගේ එච්චර ප්‍රෙෂර් එකක් දරාගෙන යටට යන්න පුළුවන්. ඒ විතර සෑහෙන accuracy. සෑහෙන කියන්නේ කෙලින්ම මෙයාලා කියන විදිහටම කිව්වොත් එහෙම ඩොක්ටර්ස්ලා පාවිච්චි කරන තරම් accurate blood monitor, pressure monitor ඔය වගේ සෑහෙන sensors ගොඩක් තියෙනවා. ඒ මදිවට හොඳට හරියටම step count එක ගන්න පුළුවන් විදිහට මේ විදිහට හදලා මේවා ටිකක් තියෙනවා. ඉතින් හැමදේමත් එක්කම සෑහෙන මේ වෙද්දි කම්බැක් එකක් දෙන සහ හොඳම ගෙවන ගානට සාධාරණම සහ ගෙවන ගානට හොඳම ෆීචර්ස්. ඒ කියන්නේ accurate features. නිකන් බොරුවට තියෙන මේවා නෙමෙයි. ඇත්තටම accurate හොඳම features දෙන brand එකක්. ලංකාවේ මේ වෙද්දි සාධාරණ price එකකට දෙන හොඳම watches සහ earphones. ඒ කියන්නේ earbuds දෙන්නේ Huawei. මොකද සාධාරණ price එකට ඒ ගානට ඒ වගේ sound quality එකක් ඒ වගේ දේවල් දෙන්නේ Huawei විතරයි. ඉතින් Huawei GT6 එක කියන්නේ ඒක ගැන වෙනම කතා කරන්න ඕන වීඩියෝ එකක්. මේකදී අපි කතා නොකරන් බැලේ දෙයක් තමයි Huawei ළඟ තියෙන privacy. දැන් Huawei Android based උන OS එක නෙමෙයි පාවිච්චි කරන Harmony OS කියලා යාළගෙම මේකක්. ඒතකොට ඒක උඩ Android දුවන්නේ අර අපි emulators කියන්නේ අන්න ඒ විදිහට වෙනම පොඩි emulator එකක් කරා තමයි මෙයාලා Android දුවවන්නේ. ඒතකොට සෑහෙන privacy රකින්න. ඒ කියන්නේ දැන් ඔයාලා හිතනවා Apple කියන්නේ Apple තමයි හොඳම privacy රකින්න ෆෝන් කියලා. මම මේ brand එකට බයිනව නෙමෙයි හරිද? එතකොට මේ privacy රකින්න යාළගේ security එකට වඩා ගොඩක් ඉස්සරහා තියෙන. ඒ මදිවට hack කරන්න අමාරු OS එකක් තමයි Harmony OS කියන්නේ. ඒ මදිවට සෑහෙන කියන්නේ Apple ඔය තියෙන ගොඩක් ecosystem වලට වඩා ගොඩක් දුර ගිහ Huawei lab තියෙනවා, Huawei watch තියෙනවා, Huawei මේ hand free sound bar, Huawei වාහන. ඒ සෑහෙන ලොකු ecosystem එකක් පුරා පැතුණු මේකක් තමයි Harmony OS. සරලවම කිව්වොත් මෙච්චර කාලයක් සැටලයිට් වලට දැම්ම වෙනම OS නේ. but දැන් චීනෙන් එයාලගේ සැටලයිට් එකකට Harmony OS Lite කියලා version එකක් දාලා සැටලයිට් උත් යවනවා. ඉතින් එච්චර දියුණු තාක්ෂණයක්, එච්චර දියුණු OS එකක් සහ සෑහෙන accurate. ඒ කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ පාවිච්චි කරන තරම් accurate level එකේ ඒ වගේ දේවල් වල detail ගන්න පුළුවන් තරම් accurate level එකේ සෑහෙන මේවා ටිකක් තියෙනවා. ඉතින් ඇත්තටම හිතන්නකෝ සාමාන්‍යයෙන් අපි ඔයා සාමාන්‍ය වැදගත් පුද්ගලයෙක් නම් හරිද? ඔයාගේ heart rate එක, ඔයා සාමාන්‍ය ඇවිදින ප්‍රමාණය, ඔය වගේ ගොඩක් දේවල් වලින් අපේ location එක උනත් ඔය ෆෝන් එකකින් tag කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ tag කරලා අරගෙන ඔයාගේ detail වල ඔයාට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් ඔය තාක්ෂණික කම්පැනි වලට. ඉතින් ඒ වගේ දේවල් හිතන අයට සහ අර වගේ සෑහෙන ලොකු වාසියක් තියෙන කෙනෙක් කවදාවත් තමන්ගේ data නැති වෙයි කියලා හිතන්න බැරි privacy ගැන හිතන මනුස්සයට ඇත්තටම යන්න පුළුවන් හොඳ brand එකක් Huawei. මමත් personally Huawei පාවිච්චි කරනවා. මගේ laptop එක Huawei, මගේ phone එක ප්‍රධාන කැමරා කරන phone එක Huawei. එතකොට my daily drive එක නම් ඒක නෙමෙයි Honor එකක්. ඉතින් ඒ වගේ සුපිරි brand එකක්. ඉතින් පාවිච්චි කරන්න ලංකාවේ ළඟම තියෙන සිංගරකින් ගිහිල්ලා බලන්න. ඒ වගේම මේ කාලගුණ තත්ත්වෙත් එක පරිස්සමට ගියල්ලට වෙලා පරිස්සමට ඉන්න. ජය වේවා. subscribe පාරක් දාලා like එකක් දාලා follow කරන්න මාෂාල්ලා. ඔයාලගේ follow එක comment එක මාර වටිනවා මේ channel එකේ growth එකට. අනිවාර්යෙන් දාන්න. ඒක මාර වටිනවා.